ඇත්තටම මට උඹ ගැන හරිම කනගාටුයි සෙව්වන්දි. උඹ මේ කරන වැඩවල කිසිම බරපතලකමක් උඹට තේරෙන්නේ නැහැ. ඒකයි උඹ ওই විදිහට හැසිරෙන්නේ. සම්බන්ධතා ඇති වෙනවා නැති වෙනවා. ආයෙත් ඇති වෙනවා. ඊට පස්සේ ආයෙත් නැති වෙනවා. ඕවා එච්චර ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි දීපිකෝ. උඹ ඕනට වැඩි හිතනවා වැඩි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. හා එහෙමද? මං ආයේ මේ ගැන කතා කරන්නේ නැහැ. පොඩි කාලේ නම් උඹ මගේ යාළුවා නිසා මම මෙච්චර මේ කියන්නේ. මේ සෙල්ලම එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා. දීපිකෝ ඔබට හරියට කේන්ති ගිහින් බං. මේකයි බං මම කියන්නේ තමන්ට ගැළපෙන කෙනා තෝරගන්න අයිතියක් තියෙනවා. ඒකේ ඉතින් ගෑනු පිළිබඳ කියන ભેදයක් නෑ බං. ගැළපෙන කෙනා කියලා කොල්ල 7-8 දෙනෙක් එක්ක ආදරය කරන එක හොඳ දෙයක්ද බං? ඒ මන්ද තුන්ව හුරන් කන එක. කවුද බං හොරගෙන කෑනේ? ලව් කරනකොට සල්ලි වියදම් කරන්න ඕනේ තමයි. ආදරය කරන මුවාවෙන් උපාඩ වැඩ කරන්න එපා බං. ඌටත් දෙයියන්ගෙම පිහිටයි. හෙලෝ. කොහෙද? ගෙදර. මම මේ වාට හදිස්සිය ගත්තේ අර මොකද්ද ඔය රස්සාවක් ගැන කතාවක් කිව්වේ. මට ඒක හරියට වැටහුන්නේ නැහැ. ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ රස්සාවක් කරොත් හොඳයි කියලා. ගෑනු අපිට ඉතින් සල්ලිත් ඕනේනේ. ඒකයි මං කිව්වේ. එකපාරටම ඉතින් එහෙම රස්සාව හොයන්නේ කොහොමද? අනික මේ නෑ ඉතින් මේ කොළඹට ගියාම ඕන තරම් රස්සාවල් තියෙනවා. කොළඹ? ඔව්. හැබැයි ඉතින් නවතින්න වෙනවා. නෑ. එපා. ඔයාට විදමන සල්ලි නෙවනේ මන් දෙන්න. අනේ බණ්ඩාර. ඔයාට එහෙම බෑනේ අනේ. මට පුළුවන් හින්දා ළමයි මං කියන්නේ. අනික ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම ඉතින් අපි කසාද බඳිනකම් විතරයිනේ. අපි ඉක්මනට කසාද බඳිමු. ඔයා කියන ඕනම දෙයකට මම එකඟයි. හරි. අපි එනම් වැඩි විස්තර හම්බ වෙලා කතා කරමු. එහෙනම් මම තියනවා වෙනික. හරි කටිය. බුක්සර්යි. හරි බුක්සර්නයි. බණ්ඩාර මට හරි පුදුමයි බණ්ඩාර. ඇයි? ඔයාමඩ මෙච්චරට මාදලේද? ඒ දැනෙන්නේ නැද්ද? දැනෙන හින්දානේ බූරුව අහන්නේ. එහෙනම් එච්චරයි. දෙන්නේ ආදරය කරනකොට ඒ ආදරේ දෙන්නගෙම හදවත් වලට දැනෙන්න ඕනේ. එහෙම දැනුනොත් තමයි බැඳීමක් ඇති වෙන්නේ. බැඳීමක් නැත්තම් ඒ ආදරේට පැවැත්මකුත් නැහැ. අපෝ මෙයා ආදරය පිළිබඳ විසරදයක් නේ. එතකොට කී දෙනෙකුට ආදරය කරලා තියෙනවද? 10 දෙනෙකුට විතර. ඒ කියන්නේ මං 11 වෙනියා.
ගියාද? නෑ තරහ ආවා. ඔහොම තරහා ගත්තොත් නාකි වෙයි. නාකි කියන්නේ නොහැකි. ඒ කියන්නේ බෑ කියන එක. එහෙනම් ඉතින් අපි කසාද බඳලත් වැඩක් නැති වෙන්නේ. අම්මෝ තමුසුගේ කටනම්. සෙව්වන්දි කොහෙද ළමයි ඔයා ඉන්නේ? සෙව්වන්දි සෙව්වන්දි මොනවද ඔබේ හැංගුවේ? නෑ මොකුත් නැහැ නේ. මොකුත් නෑ. කෝපෙන්න පමණට හැංගුවේ මොනවද කියලා? මේ චේන් එක. චේන් එක? කොහෙන්ද ඔබට චේන් එක? බණ්ඩාර අරන් දුන්නා. මේ සෙව්වන්දි මේකත් හොඳට මතක තියාගන්න. ඔය බණ්ඩාර කියන එක ඔබ අනිවාර්යයෙන්ම කසාද බඳින්න ඕනේ. යකෝ මේක හරි වැඩක් නේ. කසාද බඳින්න නේනම් අම්මේ ආශ්‍රය කරන්නේ. ඉස්සෙල්ලම බලන්න එපා ගැළපෙනවද කියලා. දැන් ඔබ කී දෙනෙක් බලාගත්තද ගැළපෙනවද කියලා? ඈ? කොහොම එකතු වෙලා දවසකේ මාව හම්බ වෙන්න. මට මේක මේ වසන්න වෙන්න එපා. අම්මේ නොගැලපෙන එකේ කසාද බැඳගෙන මුළු ජීවිත කාලෙම දුක් විඳිනවට වඩා ගැළපෙන එකෙක් තෝරගෙන කසාද බැඳින එක නෙමෙයිද හොඳ? ඔබ තෝරන විදිය පිරිමි නෑ බං. ඒක තේරුම් ගනි. හරි අම්මා කලබල නොවී ඉන්නකෝ. ඒක මම බලාගන්න. ඔබ මොනවා බලාගත්තත් මට කමක් නෑ. හැබැයි ඔබ දැන් ওই යාළුවා ඉන්න කෙනා අනිවාර්යයෙන්ම කසාද බඳින්න ඕනේ. මේකත් හොඳට මතක තියාගන්න. ඔබට තාම හරි හපන් පිරිමියක් හම්බ වෙලා නෑ. ඒකයි ඔය තරම් ඔබ දඟලන්නේ. Hey, මොකෝ මං එන්න කිව්වේ? හදිසියක්ද? වරෙන්කෝ. මොකද බං හදිසිය? අර පට්ට බෙල්ලේ ඉන්න තැන මම හොයාගත්තා බං. සෙව්වන්දි. ඔව්. ඉතින් කියපන්කෝ. මම ඕකිව ලේසියෙන් අතාරින්නේ නෑ මචං. මට ඕකි කරපු පාහර වැඩේට මං ඕකිට හොද්ද වැඩක් කරනවා. කොහොම හරි මේ ලක්ෂ ගානකට ඒක ඇරියානේ.
මම ඕකි වෙනුවෙන් වියදම් කරපු සත්ත 5ක් නෑරම ගන්නවා මචං. ඒකනම් එච්චර ලේසි වෙන්නේ නෑ. ඔබ කොහොමද ඒවා ඔප්පු කරන්නේ? එහෙම නොවුනොත් මං දන්නවා කරන්න ඕනේ දේ. හරි හරි. ඔබට ඕන දෙයකට මං ඉන්නවා එකෙන් මෑ. සෙව්වන්ඩි ඇයි මොකද? මොකුත් නැහැ අම්මේ. මොකුත් නැත්තම් ඔහොම ඉන්නේ. දැන් දවස් දෙක තුනක් තිස්සේ ඉඳන් ඔබ වෙනස් කියලා මට තේරුණා. එහෙම වෙනසක් නැහැ අම්මේ. දැන් දවස් ගානක වෙලා ඉඳන් මගේ ඔළුව කැක්කුමක් තියෙනවා. යකෝ ඉතින් ලෙඩක් නම් ඔහොම ඉඳලා හරියනවද ගිහිල්ලා බෙහෙත් ගන්න නැතුව? තව ටිකක් හවස් වෙලා ගිහින් ડોක්ටර් හම්බ වෙන්න. උදේ ඉඳලා ෆෝන් එක ඕෆ් කරා. මොකද? බණ්ඩාර එන්න ඇතුළට එන්නකෝ. නෑ මට ඇතුළට එන්න වැඩක් නෑ. සෙව්වන්දි මොකද්ද මේකේ තේරුම? මොකද්ද ඔයාගේ බලාපොරොත්තුව? බණ්ඩාර තේරුම් ගන්න. ඔයාට කියන්න ඕන දේ මම මැසේජ් කරා. ඔයා මොකටද මෙහෙට ආවේ? මේක දෙකින් එකක් බේරගන්න. තුඹසේ වාගේ චපල ගෑණියෙක් තවත් නෑ ඔයි. මාව රවට්ටගෙන ගන්න පුළුවන් හැම එකක්ම අරගෙන දැන් කියනවා ගැලපෙන්නේ නෑලු. මට තමසෙල් ගැලපෙන්නේ නැති හින්දා තමයි ඔයි ගැලපෙන්නේ නැහැ කියලා කිව්වේ. එතකොට මෙච්චර කාලයක් මාව ආශ්‍රය කෙරුවේ ගැලපෙන්නේ නැති හින්දාද? බණ්ඩාර මගේ තීරණේ මං කිව්වා. එච්චරයි. හරි එහෙමද? ඔව් එහෙම තමයි. එහෙමනම් මගේ තීරණෙත් මම ළඟදිම දැනුම් දෙන්නම්. රත්මල්ලි අත අම්බෙච්ච එකක් හොඳයි. ඇයි මල්ලි? අපේ මම මේක නක්කට කීරවද නැද්ද කියලා මම ගොඩක් කල්පනා කරා. අන්තිමේ තීරණය කරා මේක අක්කට කියන්න ඕනේ කියලා. මොකද්ද මල්ලි? අක්කේ මම දැක්කා කීප දවසක් ඉලන්දාරි දෙන්නෙක් අක්කා ගෙදර නැති වෙලාවෙ ඇවිල්ලා ඉන්නවා. ඉලන්දාරි දෙන්නේ? ඔව්. එක දවසක් මම දැක්කා මිදුලේ කතා කර කර ඉන්නවා. හැබැයි මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා නම් මට හොඳටම තේරුණා. මම දැක්කා ඒක ඉලන්දාරියෙක් සෙව්වන්දිට තර්ජනය කරා. තර්ජනය කරා? ඔව්. මූණ ගාවටම ඇඟිල්ල දික් කරලා මොනවදෝ කියලා මෝටර් සයිකල් නැගලා යන්න ගියා. ඔය ගැන හාංකවසියක් තෝකි මට කියලා නෑ මල්ලි. ඒක තමයි.
චුට්ටක් මේකට හොයලා බලන්න. අපි දන්නේ නැනේ මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. ඔව්. මං අද මොකකින් අහලා දැනගන්නම්කෝ. අකි මමත් මේ ටවුමට ගිහිල්ලා එන ගමන් මම යන්නම්. හොඳයි මල්ලි. නෑ සුරංග. අපි මෙහෙම කරමු. නේ අපේ අම්මලා ගෙදර ඇවිල්ලා ඔයා අම්මට කියන්න. ඊට පස්සේ අපි ඔයාලා ගෙදර ගිහින් අම්මට කියලා දෙකොල්ලම එකතු වෙලා දිනයක් දාගෙන ඉක්මනට රසායන පාදිමු. ඔව් ළමයි ඔව් හදිසිය තමයි. ඔව් සුරංග අපි ඉක්මනට බඳිමු හොඳේ. ඔව් රත්තරා. Michael. Michael.